හරි. එතකොට මෙහෙම තමයි මේ දෙන්නේ මොකද්ද ෆෝල් ෆෝම් එකෙන් දෙන්නේ මේ විදිහට නේ. එතකොට අපි දන්නවා අපි කොහොමද මේ රෙක්ටැන්ගුලර් ෆෝම් එකෙන් ලියන්නේ. රෙක්ටැන්ගුලර් ෆෝම් එකෙන් ලියනවා නම් මෙහෙම ලියන්න ඕනේ x ධන y i කියලා ඔන්න ඔය ආකාරයෙන් ලියන්න ඕනේ. පොදු ක්‍රමේ මේ පොදු එක ওই විදිහට. එතකොට මේක x කියලා කියන්නේ x ට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ 15 තියෙන්නේ. මේ 15 තියෙන්නේ. මේ 15 දැන් මේ 15 කියන්නේ කවුද? r නේද? r නේ. එතකොට x කියන එක කෙනා හොයාගන්න පුළුවන් r cos alpha ගෙන් හොයාගන්න පුළුවන්. එතකොට මේ y i කියන එක කෙනා හොයාගන්න පුළුවන් r මෙතන මේ i නැති වුණොත් මෙයාගේ i ගෙන් ගුණ වෙන්න ඕනේ. දැන් මෙයාගේ y i ඉන්නවනේ. එතකොට i ගෙන් i ගුණ කරන්න ඕනේ නැහැ. හරිද? r sin 30 නෙවෙයි alpha ගෙන් ගුණ වෙනවා. හොඳද? හරි. කොහොම තමයි හොයාගන්නේ. හරිනේ? තේරුණානේ? මේකෙන් මේ දෙක වැදගත් වෙනවා. හරි. දැන් ඒකේ x කියන එක නම් මෙතන හොයාලා දාගන්නවා. මෙතන y i කියන එක නම් මෙතනින් හොයලා දාගන්නවා. නේ? එතකොට අපි හොයාගමු දැන් x කියන එක නා x හොයාගන්නේ කොහොමද? r කියන්නේ මෙතන 15. 15 වාරයක් cos 30. 15 වාරයක් cos 30 දැන් බලන්න ඕන. cos 30 ගේ කීයද? cos 30 ගේ cos 30 ගේ මූල මූල 3.2 මූල 3.2 කියලා කියන්නේ 0.15 වැඩි වෙන්න ඕනේ. ඒක වැඩි වෙන්න 15 නේ. වැඩි කිරීම 15. එතකොට එනවා 12යි දශම හරිද කියලා බලන්න නෑ. ඔයාලා මේක නැවත හදන්න. 12.99ක් එනවා. 12.99 එනවා මේ x ගාගේ. එතකොට ඒ වගේම y ගාගේත් හොයාගන්න පුළුවන් අපිට. yi ගේ හොයාගන්න පුළුවන්. y ගේ කියලා ගමුකෝ අපි. එතකොට i මෙතනට දාගන්න. නැත්තම් ඔක ඔයාලට අමතක වෙනවා. මෙතනට i කියලා දාගන්න. මෙතනට i කියලා දාගන්න. හරි. නැත්තම් ඔක අමතක වෙනවා නේ. y හොයන්න පුළුවන්. මොකද්ද මොකද්ද මොනවද r කියන්නේ 15යි i වාරයක් sin 30. sin 30 කීයද? sin 30 භාගයයි. කියන්නේ 15 භාගය. sin 30 15 නේ. sin 30 කියන්නේ මේ භාගයයි. sin 30 කියන්නේ භාගයයි. ඒ කියන්නේ 15 බෙදන්න තියෙන්නේ දෙකෙන්. කියන්නේ 7.5යි. 7.5යි මේ i ගෙන් ගුණනවා i. හරිද? එතකොට මෙතන ලියන්න පුළුවන් x ට ලියන්න පුළුවන් 12.99යි කියලා. මෙතන yi වෙනකොට ලියන්න පුළුවන්. දැන් මෙතන i දාගෙන වෙන්නේ ඒ නිසා මෙතනට y 7.5යි i කියලා ලියා ගන්න. එතකොට මේක තමයි මේ රෙක්ටැන්ගල් ෆෝම් එක. හරිද? රෙක්ටැන්ගල් ෆෝම් එක කියන්නේ මේක. Yeah. 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 පවන් සස්සර. මේ හරියට කියන්න හරි කියලා. මේ ඉක්මනට ඉවර කරමු නේද? හරි. 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 හරි.
මේ ගණන් ඕනේ නැහැ නේ ගණන් ඔයාලා හදන්න. හරි. හරි. එතකොට මේ ෆෝල ෆෝම් එකේ එකතු කිරීම නේ ගුණ කිරීම බෙදීම තියෙනවා මම හිතන්නේ. තිබ්බනේ. ගුණ කිරීම බෙදීම. ගුණ කිරීම බෙදීම මේ අමාරු නෑ. ඒක කරන්න පුළුවන් මේ කොහොමද කරන්න ගියොත් වෙලා යනවා. ඔයාලට බලලා කරන්න පුළුවන් දෙයක්. ඒක ඒ අර විදිහම තමයි ගුණ කරන්න තියෙන්නේ. මේ ගුණ කරනකොට ගුණ කරන්න තියෙන්නේ. බෙදනකොට බෙදන්න තියෙන්නේ. මං එක්සැම්පල් දෙකක් තිබ්බ මං හිතන්නේ. මේ තියෙන්නේ එක්සාම්පල් දෙක තියෙන්නේ අර දෙකේ දෙක PDF එකේ හරි දෙකින් නෑ දෙකේ තුන PDF එකේ දෙකේ තුන PDF එකේ අර කොටු දෙකක් තියෙන්නේ. ඒ හදන්න මොකද හදන්නද ගුණ කිරීම බෙදීම ගුණ කිරීම බෙදීම හදන්නද වෙලා යනවා ඒකට. තව අර මේ TRM එකක් තියෙනවා මේ TRM එක කතා කරලාම පස්සේ ඉවරයි. මොකද ගුණ හදන්නයි කිරීම බෙදීම හදන්නද? ආ. ඒ දුලබ උඹ කොත්පලේද? ඔව් අයියේ. අද කොත්මලේ තින්නේ. ඒ බෝඩි වලේ නැද්ද? කොත්නේ ඒ අයියේ බෝඩිම ඉන්නේ. බෝඩි වලේ තින්නේ. ඔව් ඔව් අයියේ. කස්තූරියට ආවා. උමා කියලා දින්නේ. කොමාගේ ඇත්තේ මං අර පේන්නේ මං හිතේ කොත්මලේ. හරිනේ මේක හරිනේ. හරි. හරි. එතකොට මේ ඉතුරු ටික මොකද්ද මේක හදමුනේ? මෙහෙමයි දැන් ඒක දෙකක් ಗುಣ කරන්න තිබ්බොත් මම මේ උදාහරණයක් කතා කරන්නනේ. පොල ෆෝම් දෙකෙන් තියෙන මෙහෙම තියෙනවා. රෙක්ටැන්ගල් මේ ෆෝල් ෆෝම් එකෙන් දීලා තියෙනවා දෙකක්. ඒ දෙක තමයි මෙහෙම. මේ z සමානයි 3යි cos 5යි 5 බෙදීම 12 ධන i sin 5යි 5 බෙදීම 12 එකක් අනිත් එක z මේක 1 එක මේක z 2 එක. එතකොට මේක තියෙනවා 4යි cos 5 බෙදීම 12 ධන i sin බෙදීම sin බෙදීම 12 ඔය විදිහට තියෙනවා නේ. හරි. ඕකද අපිට කියන්නේ ಗುಣ කරන්න කියලා මුලින්ම. ಗುಣ කරන්න හරි. ಗುಣ කරලා මේක ලියන්න කියනවා. මොකෙන්ද මේකේ රෙක්ටැන්ගුලර් ෆෝම් එකේ නේද? x ධන iy කියන්නේ රෙක්ටැන්ගුලර් ෆෝම් එකේ. හරි. මේක ಗುಣ කරමු මුලින්ම. ඒ කියන්නේ x z1 වාරයක් z2 ගුණ කරනවා. හරිද? එතකොට ගුණ කරන් තියෙන්නේ 3යි cos 5යි 5 බෙදීම 12 ධන i sin 5යි 5 බෙදීම 12 ඒක ගුණ කරන්න ඕනේ 4යි cos 5 බෙදීම 12 ධන i sin 5 බෙදීම 12න්. හරිද? ඕකෙන් තමයි ගුණ කරන්න තියෙන්නේ. එතකොට බං මේකේ මුලින්ම වෙන්නේ බං මේ r කියන ඒවා දෙක ගුණ වෙනවා. r කියන දෙක ගුණ වෙනවා. මේ ඊට පස්සේ දැන් cos ඒවා තියෙනවනේ. cos ඒවා මේ එකතු වෙනවා. sin ඒවා එකතු වෙනවා. එහෙම තමයි කරන්න තියෙන්නේ. ඒ මහ ලොකු දෙයක් නෑ. හරිද? මෙහෙම කරා.
මෙහෙම හරිද? දැන් R දෙක ගුණ කරන්න පුළුවන්. 3 වරක් 4 කීය 12යි. R දෙක ගුණ කරාම හරිද? ඊට පස්සේ cos ගේවා තියෙනවා. cos ගේවා එකතු වෙනවා. cos ගේ එකතු වෙන්නේ කවුද? cos 5යි 5 දාන්න බෙදීම 12 දාන cos 5 බෙදීම 12. ඕක එකතු වෙනවා. හරිද? මේ දෙක එකතු වෙලා මේක ආය මේකට ආය එකතු වෙනවා මේක. මොකද්ද? I sin මේක. 5යි 5 බෙදීම 12. 5යි 5 බෙදීම 12 ධන ධනනේ අඩු කරන්නේ එකතු කරන්න. බෙදීමේ තමයි අඩු කරන්නේ. හරි. I sin 5 බෙදීම 12. මේක මෙහෙම කර. හරි. හරි. ওই විදිහට තමයි කරන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ මේකේ අගේ කැල් එකේ ගහ ගන්න ඕනේ. 5 බෙදීම 12 5යි 5 බෙදීම 12 කියලා කියන්නේ කැල් එකේ ගහලා බලන්න. 5යි 5 බෙදීම 12. එනවා හරි. එතකොට මෙතන සුළු වීමක් එනවනේ. 12 එනවා. මෙතන සුළු ගන්න පුළුවන් දෙකම cos නේ. cos 5යි 5 12ට එකතු වෙන්න ඕනේ. මෙහෙම ගන්න පුළුවන්. 5යි 5 බෙදීම 12 ධන 5 බෙදීම 12 කියලා ගන්න පුළුවන්. ওই විදිහට නේ. මේකෙත් ඒ විදිහට ගන්න පුළුවන්. I sin 5යි 5 බෙදීම 12 ධන 5 බෙදීම 12 කියලා ගන්න පුළුවන්. නේ. මෙතන එකතු වුණා වෙනවා 12යි cos 6යි 5 බෙදීම 12 ධන I sin 6යි 5 බෙදීම 12 6ට 1යි 12ට 2යි 6ට 1යි 12ට 2යි. එතකොට හොයන්න තියෙන්නේ 12 cos 5 බෙදීම 2 ධන I sin 5 බෙදීම 2. ඕක තමයි හොයන්න තියෙන්නේ. හරිනේ? ඕක තමයි හොයන්න තියෙන්නේ. දැන් 5 බෙදීම 2 අගේ ගන්න ඕනේ. cos කේ. ඊට sin ගෙත් ගන්න ඕනේ විදිය. ඊට පස්සේ 12න් වැඩි කරන්න ඕනේ. 5 බෙදීම 12 අගේ එන්නේ cos 5 කොහෙද 5? cos 5 බෙදීම 2 එනවා 0.999යි ගන්න. ඒක වැඩි වෙන්න ඕනේ 12න්. නේ? ඒක තේරෙනවද 12න් වැඩි වෙන්න ඕනේ කියලා? එකපාරම 12න් වැඩි කරගන්න. වැඩි කරනවා 12න්. එතකොට එන්නේ 11.999ක් කියලා. ධන මෙතන sin එකෙත් ඒ විදිහම ගන්නවා. sin pi බෙදීම 2 0.02 වෙනවා. ඒක වැඩි කරනවා 12න්. එතකොට එනවා 0.3289ක් කියලා. ඊපස්සේ ඒකට එකතු වෙන්න ඕනේ. මෙතන එකතු කරලා නේ මේ දෙක එකතු කරලා cos 5 බෙදීම මේක කියලා කියන්නේ cos 5 බෙදීම දෙක කියන්නේ වැරදිද එහෙම බිඳුවයිද මේ පේන්නේ නැද්ද එනවනේ cos 5 බෙදීම යගේ බිඳුවනේ 5 බෙදීම දෙකේ යගේ 1යි 12යි cos 5 බෙදීම යගේ බිඳුවයි එතකොට I sin 5 බෙදීම යගේ 1යි 180යිනේ මේ 5 කියන්නේ නේද 5 සමාන 180යි 180 බෙදීම දෙක කියලා කියන්නේ 90යි sin 90 ගේ sin 90 ගේ අගේ නේ ඕනේ
ඒ කියන්නේ cos 90 වගේ cos 90 ඔව් cos 90 බිඳුවයි මට වැරදෙන්නේ නැති කැලේ ගහනවා හරි මේ පයි බෙදීම දෙකගේ බිඳුවයි සයින් බෙදීම සයින්ගේ 90 වගේ එකයි මොකද 5 කියන්නේ 5 සමාන 180ට එතකොට 5 බෙදීම කියන්නේ එකයි එතකොට මෙතන එනවා මෙතන එන්නේ එතන i වෙනවා 12යි තමයි උත්තරේ 12යි 12යි විතරයි උත්තරේ හරිනේ හරි ඔච්චරයි හදන්න තියෙන්නේ ಗುಣ කිරීමකදී ෆෝල් ෆෝම් එකෙන් තියෙන දෙකක් ಗುಣ කරන්න තියෙන්නේ හරිද ඊට පස්සේ බෙදෙන එකක් ඒකෙම උදාහරණයක් තියෙනවා ඒකත් හදන්න ඕනේද ඒක හදන්න ඕනේද හරි ඒකත් හදන්නේ හදන්නන්නේ කවුද මේ මල්ලි හදමු නිරයි. ඒක හදමුනේ හරි මේ ඒකේ තියෙන්නේ බං මේ දැන් මේ දීලා තියෙනවනේ මේ දෙක එතකොට වෙන්නේ බං මේ බෙදීමක් තිබොත් මේ RR බෙදෙනවා මේ දෙකෙන් අඩු වෙනවා වෙන්නේ මේ දෙක අඩු වෙනවා හරිද හදමු අපි මේකම හදමුද මේක හැදුවොත් මේක අර බෙදෙන්නේ නැති කේස් එකක් එනවා ඕනම් මේකම හදමු දැන් මේ ලියාගත්තු හින්දා ඒකම හදමු දැන් මේකේ උදාහරණෙත් බලන්න හරිද මේක උදාහරණෙත් බලන්න මම මේකම හදනවා මේක අගය ගන්න දෙන්නේ නැහැ මම මේක අගය ගන්න ගියොත් මේ දශම ගණන් එනවා එහෙම આવොත් දැන් මේක මට හොයන්න ඕනේ මේක බෙදන්න ඕනේ දෙකෙන් එතකොට බෙදන්න තියෙන්නේ කවුද 3 cos 5 බෙදීම 12 ධන i sin 5 බෙදීම 12 ඔහොම තමයි තියෙන්නේ. එතකොට මේක බෙදන්න ඕනේ 4යි cos 5 බෙදීම 12න් ධන i sin 5 බෙදීම 12න්. ඕකෙන් තමයි බෙදන්න ඕනේ. හරිද? එතකොට කරන්න තියෙන්නේ මුලින්ම අං කිව්වනේ මේ කියන්නේ r කියලා. r පද දෙකක් තමයි මේ දිවේ. එතකොට 3 බෙදෙනවා 4ෙන්. ඉස්සෙල්ලා මෙහෙමනි කරන්නේ. 3 බෙදෙනවා 4ෙන්. ඊට පස්සේ මේ cos පද තියෙන ඒවා අඩු වෙනවා. cos තියෙන ඒවා මොකද වෙන්නේ? අඩු බෙදෙන්නේ නැහැ මේ වගේ අඩු වෙනවා. දැන් ಗುಣ කිරීමක් තිබ්බොත් ඇතුලේ පද එකතු වෙනවා. බෙදීමක් තිබ්බොත් ඇතුලේ පද අඩු වෙනවා. මම මෙහෙම එකපාරම ගන්නම්. 5 ගින් 12. හරිද? ඊපස්සේ එතනට මේ මැදට දාන්න. හොඳද? මෙතනට දාන්න. හරිද? i sin 5 බෙදීම 12 ඍණ 5 බෙදීම 12. ඔහොම තමයි එන්නේ. හරි? ඔය විදිහට ගන්න පුළුවන්. හරි? 3 බෙදීම 4 එතන එනවා 12න් අඩු වුණා 5 එකක් 4යි 5 කියලා නේ. 4යි 5 බෙදීම 12 ධන i sin 4යි 5 බෙදීම 12 හරි නේ කොහොම තමයි ගන්න ඊට පස්සේ ඉතින් මේකේ අගේ ගන්න ඕනේ 4ට 1යි 12ට 3යි 4ට 1යි 12ට 3යි 5 බෙදීම 3 අගේ මේක ලියන්න ඕන තව ටිකක් කෙටි කරලා දුන්නොත් cos 5 බෙදීම 3 i sin 5 බෙදීම 3 ඔය විදිහට ගන්න පුළුවන් දැන් ඕකේ අගේ කැලේ ගහලා ගන්න නිකන් ඉන්න බා ඩොට් ඉන්නවද තාමින් ඉන්නවද එන්න ගමන් අයි එන ගම ඇයි දැන් අද දැවිලා තියෙන්නේ බෝඩිම කකුල මොකක්දෝ කරගෙන එහෙම බෝඩිමේ තින්නේ
නෑ තාම එනවා. ආ එනගම මේ ගෙදර ඉඳලා එනගම. ඔව්. ආහා. කාත් එකද එනවා කියන්නේ? මේක හරියට ලියාගත්තද? ලියාගෙන ඉවරද කියන්නේ? ඊළඟට තියරම් එක කතා කරලා පස්සේ ඉවරයි. තියරම් එක කතා කරමු ඉඳලා. හරිද ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද බා? ඉවරද? ලියාගත්තා. ලියාගත්තනේ? හරි. එහෙනම් අවසාන එක විදියට මේ තියරම් එක කතා කරමු. හරි? එතකොට ඉවරයි. ඊට පස්සේ ගණන් තියෙනවා නම් ගණන් හදන්න ඕන නම් ගණන් තියෙනවා නම් මේ කවුද මේ කවුරු හරි මට දාන්න WhatsApp එවන්න. හරි මේකට හරි දාන්න. ගෲප් එකට දාන්න ඊට පස්සේ කවුරු හරි දායි WhatsApp. හරි? කවුරු හරි දාන්න ඊට පස්සේ මේ මගේ නම්බර් එක තියෙන කෙනෙක් මේ එතකොට ගණන් හදමු. තියෙනවා. හරිද? නැත්තම් මේ හැබැයි වෙක්ටර් එක නම් අද දැන් වෙක්ටර් එක ආයෙ කරන්න බෑනේ වෙක්ටර් එක කරන්න වෙන්නේ වෙන දවසක. ඒකට කම්ප්ලෙක්ස් නම්බර් එකෙන් මෙච්චරයි තියෙන්නේ. අපිට මේවට තව කම්ප්ලෙක්ස් නම්බර් තියෙනවා. කොටස් තියෙනවා හැබැයි මේ අපිට සිලබස් තියෙන්නේ මෙච්චරයි මං හිතන්නේ. මේකෙන් ගණන් එන විදිය වෙනස්. දැන් මේ ගණන් තේරුම් අරන් හදන්න ඕනේ. හරිද? කියලා තියෙන විදියට. එතකොට තව මගෑනු කොටස් තියෙද පොඩ්ඩක් බලන්න ඕනේ. බලලා අපි ගණන් ටිකක් ඒ නිසා කතා කරන්න වෙනවා. ගණන් තියෙනම් එවන්න නැත්තම් මේ අපි දැන් වෙක්ටර් කතා කරන දවසට වෙක්ටර් දැන් 10 වෙනිදාට කලින් කතා කරන්නත් ඕනේ. එතකොට දවසක් දාගෙන කියන්න බෝඩ් දුරට දැන් මම නම් දැන් ආයේ බෝඩ් එකේ හැබැයි කරන්න නම් වෙන්නේ නැති වෙයි එහෙම උනොත්. දැන් පාඩම් කරන්න එනවනේ. එතකොට බෝඩ් එකක් නම් නැති වෙයි. මේ බලමු හොඳ විදිය බලලා කරමු. කස්තුරියේ හරි බලලා කරමු. හරි. හරි. ඩී මොයිවස් නේද? මොයිවස්. මේ තියරමේ තියෙනවනේ. තියරමේ නැද්ද? තියරමේ නැද්ද? හතර මම බැලුවෙත් නෑ තියෙන්නේ. ඔයාලා තියෙනවද තියරමේ? කවුරු කතා කරන්නේ? තියෙනවනේ. මේ තියරමේ තියෙනවනේ. හරිනේ. හරිනේ. डी मोइवस තියරම් නේ. डी මොයිවස් තියරම්. හරිනේ. හරි. එහෙනම් කරනවා. මෙහෙමයි. මේකේ දැන් අපිට කියලා කිව්වොත් දැන් අපි දන්නවනේ මේවා මේ දැන් දන්නවා රෙක්ටැන්ගියුලර් ෆෝම් එක දන්නවා පෝලර් ෆෝම් එකෙන් දන්නවා පෝලර් ෆෝම් එකේ තියෙන රෙක්ටැන්ගල් ෆෝම් එකෙන් ලියන්න දන්නවා රියල් පාර්ට් එක ලියන්න දන්නවා මේ ඉමේජිනරි පාර්ට් එක ලියන්න දන්නවා ඒවනි ගණන් එන්නේ
ඒවාගින් තව එන්න නැති ගණන් නැහැ ඉතින්. ටිකක් අමාරු කරොත් තමයි. දැන් ඔයාලගේ ඉන්කෝස් එකක් හරි මේ මිඩ් එක හරි දුන්නනේ ඒකේ මං හිතන්නේ කම්ප්ලෙක්ස් නම්බර තිබ්බේ. ඒකෙන් පොඩ්ඩක් බලන්න. ඒ ගණන් ටික දාන්න හරි පේපර් එකේ දාන්න තියෙනවා නම් ඒක අපි හදන්න බලමු එහෙම වුණොත්. හරිද? ගණන් දෙක තුනක්වත් අමාරු ගණන් තියෙනවනේ. එතකොට මේකේ තියෙන්නේ දැන් අපිට ලියන්න කිව්වොත් මෙහෙම. දැන් මෙහෙම දෙනවා අපිට. z සමානයි දෙක ඍණ 3යි කියලා දෙනවා. 3යි. කොහොමද දෙන්නේ? මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ රෙක්ටැන්ගියුලර් ෆෝම් එකෙන් තමයි තියෙන්නේ මේ. නේද? එතකොට මේ ඩී මොයිවස් තියරම් එකට යොදන්න ඕන නම් අනිවාර්යෙන් මේ ඒක තියෙන්න ඕනේ මොකක් වශයෙන්ද? මේ ෆෝල් ෆෝම් එකෙන්ම තියාගන්න ඕනේ. එතකොට මේ වගේ එකක් දීලා තිබ්බොත් මේක අපි හරව ගන්න වෙනවා කාටද? ෆෝල් ෆෝම් එක බවට පත් කරගන්න වෙනවා. හොඳද? එහෙනම් මේක දැන් ෆෝල් ෆෝම් එක බවට පත් කරගන්න. දැන් අපිට හොයන්න කියන්නේ z3 යගේ z ගණේ යගේ තමයි හොයන්න කියන්නේ. එතකොට හොයන්න කියලා කිව්වොත් මේ තියරම් එක තමයි යොදාගන්නේ ඩී මොයිවස් නේද? මොයිවස් තියරම් එක යොදා ගන්නවා. එතකොට මේක දැන් අපිට මේ දීලා තියෙන්නේ රෙක්ටැන්ගල් ෆෝම් එකෙන් අපිට හදන්න බෑ මේක. එහෙනම් ඒක පත් කරගන්න වෙනවා කවුරු බවටද? ෆෝල ෆෝම් එක බවට පත් කරගන්න වෙනවා. ෆෝල ෆෝම් එක බවට පත් කරගන්න මේක දැන් මම කියලා දුන්නානේ දැන් අවසානට කලින් කතා කරේ ඒකනේ. මේක පත් කරගන්න මොකද කරන්න ඕනේ? මං කිව්වා මේකේ xy කියලා පද තියෙනවා නේද? xy පද. ඔය තියෙනවනේ. මේක පත් කරගන්න මම මොකද්ද කිව්වේ? sorry. මේක වෙනස් පත් කරගන්න වෙන විදිහකටනේ. කොහොමද? මේ ඒක පත් කරගන්නේ r හොයාගන්න ඕනේ. ආයෙ මොකද්ද හොයාගන්න ඕනේ? ඇල්ෆා හොයාගන්න ඕනේ. නේද? එහෙමනේ කිව්වනේ. ඇල්ෆා හොයාගන්න ඕනි. එතකොට කවුද හොයාගන්න ඕන ආයෙ මෙයා කවුද? ඇල්ෆා හොයාගන්න ඕනේ r හොයාගන්න විස්ථාපනේ. එතකොට r හොයාගන්න විදියක් මං කිව්වා කොහොමද? r හොයාගන්නේ x වර්ගය ධන y වර්ගය එයාගේ වර්ගමූල. මෙයා හොයාගන්න මම සූත්‍රයක් කිව්වනේ. මෙයා හොයාගන්න මොකද්ද මං කියපු සූත්‍රේ? tan inverse y බෙදීම x y i බෙදීම x තමයි එන්න ඕනේ. මෙතනටත් y i එන්න ඕනේ. හැබැයි අපි මේ ගාන හදන්න යනකොට i කියන එක්කෙනා අයින් කරලා තමයි ගාන හදන්න යන්නේ. හරිද? එතකොට ඉස්සෙල්ලම මේකේ xy කියන එක්කෙනා හඳුනා ගන්න බැහැ. දැන් මේ තියෙන්නේ මෙහෙම. ඉතින් තමයි x ඍණ yi විදියට තමයි තියෙන්නේ. ධන හරිද? දැන් මේකේ y කියනෝ තමයි ඍණ වෙන්නේ. හරිනේ? එතකොට දැන් r ඉස්සෙල්ලම හොයාගන්නවා. r හොයාගන්නේ කොහොමද? x ගේ වර්ගය ගන්නවා. x ගේ වර්ගය කියන්නේ 2 වර්ගයෙන් ධන ඊළඟට කවුද? y ගේ වර්ගය. y කියන්නේ ඍණ 3යි මෙතන. ඍණ 3 වර්ග ගන්න ඕන. ඍණ 3 වර්ගයේ ඒක වර්ගමූල ගන්න. 2 වර්ගයේ 4යි ඍණ 3 වර්ගයේ ධන 9යි. නේ? 4යි 9යි කීයද? 13යි. නේද? 13 වර්ගමූලය. 13 වර්ගමූලය ගන්න ඕන. 13 වර්ගමූලය කීයද? 13 වර්ගමූලය දාන්න බලන්න කවුරු හරි. මමනේ හදන්නේ. 3.6යි බිඳුවයි r කියන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ වන්න ඕනේ කවුද? ඇල්ෆා. ඇල්ෆා හොයන්න ඕනේ. ඇල්ෆා හොයන්න ඕනේ. ඇල්ෆා හොයන්නේ කොහොමද? tan ඉන්වර්ස් කරනවා y කියාගේ කීයද? ඍණ 3යි. ඍණ 3 බෙදනවා කීයෙන්ද? 2කින්. බෙදනවා 2කින්. ඉන්වර්ස් කරන්න බලන්න. ඉන්වර්ස් කරපුවම කීයද? tan ඉන්වර්ස් ඍණ 3 බෙදීම 2 යගේ. අන්න ඔතන කෝණයක් එනවා නේද? ඔතන පොඩි කේස් එකක් තියෙනවා. ඔතන කෝණයක් එනවනේ. ඒ කෝණය එනකොට ඒක phi ගෙන් අඩු කරන්න ඕනේ. මොකද මේක ඍණ බලයක් ඉඳ. ඍණ මේ කෝණයක් ඉඳ මේක අඩු කරන්න ඕනේ කාගෙන්ද මේ phi ගෙන් අඩු කරන්න ඕනේ. හරිද? phi ගෙන් අඩු කරන්න ඕනේ. phi ගෙන් අඩු කරන්න ඕනේ.
ඔතන අගේ කියන්න බලන්න කවුරුද මට දාන්න. එන අගේ කියන්න ඒක අඩු කරන්න ඕනේ 5 ගේ. ඍණාගයක් තියෙන්නේ. ඒ ඍණාගයක් කෙනෙ හින්දා ඒක අඩු කරන්න 5 ගෙන් 5 කියන්නේ කීයද 180. 180න් අගයක් අඩු ආන්න ඍණ 56.30 නේ ඒක අඩු කරන්න ඕනේ 5 ගෙන්. 5 ගෙන් අඩු කරන ඍණාගයක් ආවොත්. හරිද? ඒක මට මුලින් කියන්නත් බැරි වුණා. 5 ගෙන් අඩු කරන්න කියලා. 5 ගෙන් අඩු කරන්න කියලා කියන්න බැරි වුණා මේ ඍණාගයක් ආවොත්. එතකොට 36 දශම ගණන ආවේ. එතකොට මේකේ 5 ගෙන් අඩු කරපුවම 36යි දශම 6යි බිංදුව නේද? තියෙන්නේ 56ද? 56 දශම 56.3. ඒයි නේ. මේක අඩු කරන්න. ඊට පස්සේ 5 ගෙන් 5 කියන්නේ 180යි. ඔව් 180යි. හරි. 180ෙන් අඩු කරන්න 56.3. එතකොට 183යි ගණන් තමයි. 183.7ක් එනවා. ඔව් 183.7ක් එනවනේ. කෝණයගේ. හොඳද? 7යි බිංදුවක්. එතකොට මේකේ දාන්න දැන් මේ හරිනේ. දැන් මේක එතකොට ෆෝල්ඩර් ෆෝම් එකෙන් දැන් ලියා ගන්න පුළුවන්. නේ? ඊට පස්සේ ෆෝල්ඩර් ෆෝම් එකෙන් ලියා ගන්න. ෆෝල්ඩර් ෆෝම් එකෙන් ලියා ගන්නේ කොහොමද? Z මාපාංක දැම්මා. R කියන්නේ කීයද? 3.6යි බිංදුවයි. නේද? ඊට පස්සේ එනවා cos එනවනේ. cos alpha කියන්නේ 123.70යි. ධන ඊට පස්සේ i වාරයක් sin කවුද sin 123.70 ලිව්වා. හරිද? ඊට පස්සේ ලිව්වා. ඊට පස්සේ ඒකේ අගේ ගන්න. මේකේ අගේ ගන්න ඕනේ සුළු කරලා. දැන් මං කිව්වා මතකද මේකේ අගයක් ගන්න ඕනේ කියලා. එතකොට මේකෙන් i ගෙන් එන අගයක් එනවා. හොඳද? දැන් මේක ඔයාලා කැලේ එක ගහලා ගන්න. මේ මට දැන් කැලේ ගහන්න ගියොත් ඔයාලට වෙලා යනවා. මේ කන්න කාලත් නැහැ නේ තාම. මේ 10ට ඉවර කරන්න බෑ. 7ට පටන් ගන්න. පැය 3ක්. හරි. එතකොට මේ කැල්ල එක ගහලා ගන්න අගේ. හොඳද? කැල්ල එකේ ගහලා අගේ අරගෙන එනවා i ගෙන් එකක් එනවා. අනිවාර්යෙන් i ගෙන් එන්න බෑ. මොකද මෙහා මෙතන අගයක් එනවා. ඒ අගේ මේකෙන් ගුණ කරම දැන් මං සාමාන්‍ය මේ ගන්නම් හිතලම. හිතලා ගන්න බෑනේ. මම මෙතන කියනවා 100යි කියලා. 100යි આવොත් 3.6 බිංදුව 100ෙන් වැඩි වෙනවා. එතකොට එනවා මෙතන අගයක්. එතකොට i ගෙන් එකක් එනවා මෙතන. i ගෙන් වැඩි කරනකොට එනවනේ මෙතන අගයක්. sin 123.70 අගයක් තියෙනවනේ. ඒ වැඩි කරපුවම i ගෙන් ප්‍රකාශනයක් එනවා. නේද? හිතන්න එක ආවේ 50 ධන 30යි i කියලා හිතන්න. දැන් මේක නෙවෙයි උත්තරේ ඈ. මේක නෙවෙයි ඒ උත්තරේ. මම මේ එන විදිය කියන්නේ. ඔයාලා සුළු කරලා බලන්න. ඕක එනවනේ. දැන් අපිට හොයන්න කියන්නේ කවුද? 3 වර්ග ගණය නේද? එහෙනම් මොකද ගන්න තියෙන්නේ? මෙයා ගණය ගන්න තියෙන්නේ. එතකොට 50 ගණය කීයද? 5 සොරප්ප 25යි 25 සොරප්ප 125යි 125යි කියන්නේ 1250යි. ද නේ 50 ගණය කියන්නේ 1,25,000. ඕනේ. ඔව් 125,000යි. එතකොට දැන් මේ උත්තරේ නෙමෙයි කියන්නේ. මේ එන්න ඕනේ විදිහ කියන්නේ. එතකොට එනවා මේකේ ගණය ගත්තොත් 1,25,000යි නේ. කොහොම එනවා. ඊට පස්සේ මෙයා 30 ගණය ගන්නත් පුළුවන් නේ. 30 ගණය කියන්නේ 3 9යි 9 3
නවර 3 27යි 27යි බිංදු 3යි. හරිනේ. ඔහොම එනවා. නේ I කියලා එනවා. ඔන්න. ඔහොක තමයි නම් Z ගණේ පිළිතුරු වෙන්නේ. හරිද? තේරුණාද? ඕක තමයි මේ දෙන මේ 5 වලින් අඩු කරේ 56ක්. ඔව් එතන 5 වලින් ඍණ 56ක් අඩු කරනවා නැත්නම් 5 ඍණ 56මද? මෙතනද? ඔව්. ඔව්. ආ දැන් ඍණාගයක් නේ ආවේ එන්නේ. දැන් ඍණාගයක් ආවොත් විතරනේ මෙතන අඩු කරන්නේ අපි. හරි හරි. ඔව් ඍණාගයක් ආවොත් විතරයි අඩු හරි කරන්නේ. හරි. හරිද? නැත්නම් අඩු කරන්නේ නැහැ. ඒක ධනාගයක් ආවොත් ඒ විදිහම තියෙනවා. ඍණාගයක් ආවොත් 5 ගෙන් අඩු කරනවා. ඒ කියන්නේ ඍණ එන්නේ. කොට ඒක අඩු කරන්න තමයි තියෙන්නේ කොහොමද? ඒ ධන වෙන්න ඕනේ හින්දා. හරිද? මොකද අපි ඒකේ හේතුව මොකද්ද? අපි ගන්න මේ මෙහෙමනේ ඇන්ටි ක්ලොක් වයිස් නේ ගන්නෙ කෝණේ. කෝණේ ගන්නකොට අපිට එන්නේ ඔය මෙතනින් එන්නේ මේ පැත්තට එන්නේ. ක්ලොක් වයිස් එකක් එන්නේ. ක්ලොක් වයිස් අගයක් තමයි මෙතනට එන්නේ. ඒ හින්දා තමයි ඇන්ටි ක්ලොක් වයිස් ගන්න 5 ගෙන් අඩු කරන්නේ. හරිද? තේරුණාද? මොකක්ද තේරුණාද? අයියේ මේ ඇහුන්නේ නැහැ. මේ ගන්නවා මේ දැන් ඇන්ටි ක්ලොක් වයිස් නේ ගන්නෙ. ඇන්ටි ක්ලොක් වයිස් ගන්නකොට අපිට දැන් මෙතනින් එන්නේ මෙහෙම ගත්තොත් මේ පැත්තට එකක්. ක්ලොක් වයිස් මේ අගේ තමයි එන්නේ. හරිද? ඒ නිසා මේ අඩු කරනවා 5 ගේ. ඍණ එන්නේ මේ ක්ලොක් වයිස් ගන්න එක. ඇන්ටි ක්ලොක් වයිස් තමයි ගන්න ඕනේ. තේරුණාද? කස්තුරි හරි හරි. හරියයි. ලියාගෙන ඉවරලා කියන්නේ.